Masamagin madesabala adarayadane sida Masamagin jivite pura jivitayadane vipata Hi guys, welcome back to my channel. ඔයාලා හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද vlog එකෙන් මගේ lectures දවසක් ඔයාලා එක්ක share කරගන්නවා. ඉතින් vlog එක බලන්න කලින් channel එක subscribe කරලම එකතු වෙන්න. Guys, මට අද ගොඩක් පරක් වෙලා තියෙන්නේ. මට උදේ lecture එකක් තියෙනවා. lecture එක තියෙනට හමාරට. ඒ කියන්නේ මම අවදි වෙනකොටත් උදේ 8යි. මම නිදාගද්දි පාන්දර 3 විතර වුණා. මගේ assignment වගේ තිබුණා කරන්න. කොහොම හරි දන්නේම නැතුව 8 වෙනකම්ම නිින්ද ගිහින්. මම ඉක්මනට ලෑස්ති වුණා. දැන් මම මේ යාළුවත් එක්ක lecture එකට යන ගමන්. මේ ඔයාලට පේන්නේ අපේ campus එකේ main administration building එක. බලන්නකෝ වටේ තියෙන view එක ලස්සනයි නේද? අපේ faculty එකට hostel එකේ ඉඳලා ටිකක් දුර යන්න ඕනි. ඉතින් යාළුවයි මායි පොඩි කයියක් දාගෙන මේ යන ගමන්. අපිට හොස්ටල් එකේ ඉඳලා විනාඩි 15ක් විතර යනවා ෆැකල්ටි එකට යන්න. ඔන්න මම ආවා. දැන් මේ ඉන්නේ අපි ස්ටුඩන්ට් සෙන්ටර් එකේ. අපේ ලෙක්චර් හෝල් එක තාම ඕපන් කරලා නැහැ. අපි ලෙක්චර් හෝල් එකට ආවා. අපිට ලෙක්චර් එක දැන් පටන් ගන්න හදන්නේ. මට අද තියෙන්නේ social work subject එක. ඉතින් මේක පැය දෙකක් තියෙනවා. lecture එක ඉවර වෙලා අපි දැන් මේ ඊළඟ lecture එකට යන්න හදන්නේ. ඊළඟ lecture එක තියෙන්නේ 10:00ට. Masamagin madesabala adarayadane sida Masamagin jivite pura jivitayadane vipata Situeme taram oba hindaman oba soduru sinayaki Situeme taram oba hindaman oba soduru sinayaki ඔන්න ඊළඟ lecture එකටත් ආව මම. දැන් තියෙන්නේ common subject එකක්. communication skills lecture එක තමයි දැන් තියෙන්නේ. lecture එක ඉවර වෙලා අපි දැන් යනවා දැන් මේ book shop එකට. අපිට assignment වල print වගේකුයි තව PDF වල print ටිකකුයි ගන්න තියෙනවා. ඒ වැඩිත් කරගෙනම hostel එකට යනවා. අද නම් book shop එකේ ගොඩක් සෙනග වැඩි. ඉතින් අපි දෙන්නත් පොලිමේ ඉඳලා තමයි print ටික ගන්න ඕනි. ඉතින් ගොඩක් වෙලාවට අපි ගන්නේ book shop එකෙන් තමයි. මොකද ගාණ අඩුයි. මේ ඔයාලට පේන්නේ අපේ English department එක. යාළුවට form වගේක් බාර දෙන්න English department එකට යන්න ඕනි කිව්වා. ඉතින් මම එයාත් එක්ක දැන් මේ English department එකට යනවා. අපේ වැඩ ඔක්කොම ඉවර කරගෙන අපි දෙන්න ආවා මෙතනට පොඩ්ඩක් වාඩි වෙලා ඉමු කියලා. ඉතින් බලන්නකෝ මේ යාළුවා කවුද කියලා. අපේ කැම්පස් එකේ මේ යාළුවෝ නම් ගොඩාක් ඉන්නවා. ඔයාගේ යාළුවා හරි යන්නේද? අපි දෙන්න කැම්පස් එකකින් එළියට ආවා. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ ඉස්සරහා. ඒකට හොස්ටල් එක තියෙන්නේ කැම්පස් එකෙන් එහා පැත්තේ. ඉතින් අපි චුට්ටක් මෙතන ඉඳලා මේ තාමගේ යාළුවෝ ටිකක් හම්බුණා. අපි දැන් හොස්ටල් එකට යනවා. මේ ඔයාලට පේන්නේ හොස්ටල් එකේ entrance gate එක. මෙතන ඉඳලා පොඩි දුරයි අපේ hostel වලට තියෙන්නේ. hostel ඔක්කොම තියෙන්නේ මේ පැත්තේ.
කැම්පස් එන්න ඉන්න නංගිල මල්ලිලා ගොඩක් කැමතිනේ කැම්පස් එකේ හොස්ටල් මොන වගේද, ඒ වගේ තියෙන ෆැසිලිටිස් කොහොමද, ඒ වගේ විස්තර දැනගන්න. ඉතින් මම මගේ channel එකෙන් ඉස්සරහට ඒ වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් channel එක subscribe කරලාම තියාගන්න කියලා මතක් කරනවා. මම හොස්ටල් එකට ආවා. මේ හොස්ටල් එකේ ෆ්ලෝර්ස් 4ක් තියෙනවා. මම ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. රූම් එකට එනකොට අපේ ගෙදර ගියපු අනිත් යාළුවත් ඇවිල්ලා හිටියා. ඉතින් හොස්ටල් ඉන්න අය දන්නවනේ ගෙදර ගියා කියන්නේ යාළුවෙක් අපි බලාගෙන ඉන්නේ කෑම එකක් අරගෙන එනකන්. ඉතින් යා මෙන්න මේ වගේ ලොකු බත්තයකුත් අරගෙන තමයි ඇවිත් හිටියේ. දැන් අපි මේ කෑම එක කන්න තමයි හදන්නේ. කෙසෙල් කොලේ බත් එකක් කියන්නේ ඉතින් ආය කියන්න ඕනි නෑනේ කොහොමද රස කියලා. ඇත්තටම ගෙදර කෑම එකක් ලැබෙනවා කියන්නේ බෝඩින් වල හොස්ටල් වල ඉන්න යාළුවන්ට හරිම වටිනවානේ. මොකද අපේ හොස්ටල් වල කෑම කාලා ඇත්තටම ගෙදර කෑම එකක් කනවා කියන්නේ ඒක අමුතුම දෙයක්. හොස්ටල් කැන්ටින් එකෙන් කොමන් කැන්ටින් එකෙන් කෑම ගන්නවට අමතරව සමහර වෙලාවට අපිට එළියේ කඩවල් වලිනුත් කෑම ගන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් මුල් කාලෙදී නම් අපිට මේ කෑම වලට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. මම හිතන්නේ ඒක හැමෝටම පොදු දෙයක්. මොකද අපි ගෙදර ඉඳලා එකපාරටම වෙනත් පරිසරයකට ආවම එතනට අනුව හැඩ ගැහෙන්න ටික කාලයක් අපිට යනවනේ. හැබැයි දැන් අපි ඒ කාලයට මුහුණ දීලා කාලයත් එක්ක අපි දැන් මේ දේවල් වලට හුරු වෙලා තමයි තියෙන්නේ. කෑම කාලේ ඉවර වෙලා මම වොච් එකක් එහෙම දාගෙන නෝට් වගේක් හදලා මං චුට්ටක් නිදාගත්තා. ඔන්න ඉතින් අවදි වෙනකොට ටිකක් හවස් වුණා. දැන් මම හදන්නේ මෙන්න මේ ආසම කෑම හදාගන්න. අපේ රූම් එකේ මගේ අනිත් යාළුවා තිලිනිගේ ගෙදරින් තමා මේ පළතුර එවලා තිබුණේ. ඉතින් යාළගේ තාත්තා මේ අපිට කන්නම කියලා ගොඩාක් එවලා තිබුණා. අලිකට පෙර කියන්නේ මං ආසම කෑමක්. අපේ කැම්පස් එකෙත් පළතුරු හැදෙන කාලෙට අඹ, එතකොට දේවුල්, දන් මේ වගේ පළතුරු ගොඩාක් ගස්වල තියෙනවා. අපිත් අඹ එහෙම හිදගෙන ඇවිල්ලා අච්චාර දාගෙන කනවා. අපි ඒවට මිරිස් කුඩු, ලුණු කුඩු මේ වගේ දේවල් ගෙවල් වලින් එද්දී අරගෙන එනවා. මා සමගින් මාදස බලා ආදරය දැනේදයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා. ඔන්න දැන් රෑ වෙලා තියෙන්නේ. අපි දැන් මේ යන්න හදන්නේ තව ලස්සන වැඩක් බලන්න. මම ඔයාලවත් එතනට එක්කගෙන යනවා. දැන් වෙලාව 7:00ට විතර ඇති. දැනටමත් චුට්ටක් පරක් වෙලා තියෙන්නේ. අද අපේ මාස් කමියුනිකේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ජූනියර්ස් වෙල්කම් පාර්ටි එක තියෙනවා. ඉතින් මා යාළුවයි දැන් මේ ලෑස්ති වෙන්නේ වෙල්කම් පාර්ටි එක බලන්න යන්න. ඉතින් කැම්පස් එන්න ආසාවෙන් බලන නංගිල මල්ලිලා බලනවා ඇති මොකක්ද මේ ඩිපාර්ට්මන්ට් වෙල්කම් පාර්ටි එක කියන්නේ කියලා. ඉතින් හැම ඩිපාර්ට්මන්ට් එකකින්ම මේ වැඩේ ලස්සනට කරනවා. ඔයා අලුතෙන්ම ඩිපාර්ට්මන්ට් එකට සිලෙක්ට් වුණායින් පස්සේ ඔයාගේ සීනියර්ස්ලා ඔයාලව වෙල්කම් කරනවා. ඒක හරි ලස්සන වැඩක්. ඉතින් හැමෝම ආසයි මේ අත්දැකීම විඳ ගන්න. ඉතින් ඔයාලටත් කියන්නේ ඉතින් මහන්සි වෙලා වැඩ කරලා කැම්පස් එකට එන්න.
හරි මම චූටි මේකප් එකකුත් දාගත්තා. දැන් තියෙන්නේ ඉයරින්ග්ස් දෙකක් සිලෙක්ට් කරගන්න. මට හිතුණා මේ දෙක ලස්සනට තේයි කියලා. මම ලෑස්ති වෙලා ඉවරයි. මගේ යාළුවත් ලෑස්ති වුණා. දැන් අපි කැම්පස් එකට තමයි යන්න ඕනේ. අපිට යාළුවෝ සෙට් එකක් එකතු වෙනවා මගින්. ඒ කට්ටියත් එක්කලා තමයි අපි මේ ලස්සන වැඩේ බලන්න යන්නේ. ඇත්තටම දැන් වෙලාව 7:00යි වෙලාව. දැන් යාළුවගේ ඉවෙන්ට් එක ඉවරද දන්නේ නැහැ. අපි අරන්කොට. අපි ඉක්මනට ගිහලා බලමු. මම ඔයාලට ඒකෙත් වීඩියෝ අරගෙන එන්න. අපි දෙන්න දැන් මේ පහලට යන ගමන් මා සමගින් මා දෙස බලා ආදරය දැනේදයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා සිතුවේ මේ තරම් ඔබ හින්දා ඔබ සොදුරු සීනයකි. ඔන්න අපි ආවා වෙල්කම් පාටි එකට. මෙතන මාරම ලස්සනට සරසල තිබුණා. හැමෝම මහන්සි වෙලා වැඩ කරපු මේ වැඩේ හරිම ලස්සනට තිබුණා. ඉතින් නංගිල මල්ලිලට එයාලගේ දක්ෂතා මෙතන එලි දක්වන්න අවස්ථාව ලැබුණා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. මේ වගේ ලස්සන vlog එකක් අරගෙන ආයෙත් මම එන්නම්. bye.